Hi, welcome to my YouTube channel. අද අපි අච්චාරුවක් කාලා ලෑස්ති වෙන්නේ. මේකට කවුද මචං? දන්නේ නැහැ. තියන්න. අපි යන්න ලෑස්තිලා ඉන්නේ. හෙට අපිට වෙඩින් එකක්. ඉතින් අද අපි යන්න ලෑස්ති වෙන්නේ eyebrows දෙක හදාගෙන. කිමාව පෙරේදමා. තව මොනවාද? සාරි ජැකට් මහන්න දුන්නේ ටිකක් අරගෙන. heels දෙකක් අරගෙන. එතකොට මස්කාර එකක් අරගෙන ඒක ඉවරයි. ඉවරයි නාගෙන අතන කවද? ඉවරයි. අයියෝ අලං තිබ්බක මාකේ වනේ. අරගෙන මේ කලමඩේ දන්නේ මහා පාරි බලහක්. ඒ ටික කරගෙන එමු. හෙට තමයි අපේ වෙඩින් එක. ඉතින් ඒකත් මේ වීඩියෝ එකෙන් අපි බලමු. මේ තියෙන්නේ මං ඇඳගෙන ඉන්න ඇඳුම. රජකාරයද? මේ තියෙන්නේ මගේ අවුට්ෆිට්. මේ ස්කර්ට් එක ඔයාලා කලින් දැකලා ඉතින් මම ඔය ඉතින් TikTok වල දාලා තියෙනවා. කොණ්ඩේ පීරගෙන එන්නම්. කොණ්ඩේ මගේ හොඳටම යනවා අප්පා. බීච් එකටත් නෙවෙයි මේ මගේ කොණ්ඩේ මේ ස්ට්‍රෙස් එකත් එක්ක ප්‍රශ්නත් එක්ක කොණ්ඩේ හොඳටම යනවා. අපි දැන් මම දැන් කොණ්ඩේ බ්ලවුස් එක මේ ගැල්පෙනවා. අපි දැන් ඊළඟට ලිප්ස්ටික් එක ගමු. අපි දැන් තමයි ගෙදරින් පිටත් වෙන්නේ. අපි බලමු අද දවසේ හෙට දවසයි මොකද වෙන්නේ කියලා. මේ මෙයා ඉස්කෝලේ ඇරලා ආපු ගමන් මේ දැන් වෙලාව 2:00යි. අපිට 2:00 වෙනි සැලුන් එකේ ඉන්න කිව්වා. දැන් 2:20යි. අපි 2:10. සෝරි 2:10යි. ඉතින් අපි ළඟ නිසා අපි දැන් යමු. ඔන්න ඉතින් පික්මි එකක් දාගෙන අපි යන්න පිටත් වුණා මිස්ටර් බාබර් සැලුන් එකට රාජගිරියේ තියෙන. ඉතින් ගෑනු ළමෙක්ට වෙඩින් එකක් කිව්වම ඉතින් වියදම් විතරයි. නැද්ද? ඔන්න අපි ආව අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එකට. මිසස් බාබර් සැලුන් එකට. දිනුක අයියගේ සැලුන් එක. මම මගේ කොණ්ඩේ කලයකට කරගත්තේ දිනුක අයියගේ සැලුන් එකෙන්. ඉතින් සුපිරියටම තිබ්බා. දිනුක අයියගේ සැලුන් එකට ගියොත් ඉතින් ඒක නිකන් සින්දු කාමරේ වගේ රැප් සින්දු මරු ඉතින්. ඉතින් ඔන්න ඔහොම ඉතින් මම ඉරකුත් ගැහුවා දිනුක අයියා වගේ හමුදු කියන. ඉතින් මමත් හා කියලා ඉරක් ගැහුවා. ඊට පස්සේ අපේ නංගිගේ අයිබ්‍රෝස් දෙකත් හැදුවට පස්සේ මම ඇත්තටම ඔයිල් ට්‍රීට්මන්ට් එකකුත් කරනවා කියලා ගියේ. ඉතින් ඒකත් මම කරගත්තා. ඒක මම වීඩියෝ කරලා නැහැ. ඔන්න මගේ ඇහි බඹේ ඉර. මේ තියෙන්නේ මම හෙයාර් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ. ඊට පස්සේ අපි පික්නික් එකක් දාගෙන ඊළඟට අපි ගියේ මගේ ජැකට් එක මහන්න දීලා තිබුණේ නුගේගොඩට. නුගේගොඩ පාලම ළඟ තියෙන මේ සාරි කඩේකට ඔය තියෙන ෂොප් එක.
ඉතින් බලන්නකො මට ඕක ඇතුළේදී අකර තැබ්බයක් වුණා. මම ඒක ඊට පස්සේ අපි මේ ජැකට් එක ෆිට ඕන් එක බලන්න ගියේ. බලලා ඊට පස්සේ අපි එහෙමම ගියා අපේ නංගිට හීල් එකක් ගන්න මංජුරිය එකටයි කූල් පැන්ට් එකටයි. රහයි. දැන් ඉතින් ඔයාලා නම් මනම් කියන්න එපා පාරේ තෙල් ජාති කනවද පාරේ එහෙම කකා යනවද ඒක කැතයිනේ එහෙම කියන්න එපා ඉතින්. ඊට පස්සේ අපි මුලින්ම ගියේ කූල් ප්ලැනට් එකට. ඒකේ ගිය ගමන් තිබුණේ ඒකේ ඩිස්කවුන්ට් එකක් යනවා මේ දවස්වල 70% ඩිස්කවුන්ට් 50% ඩිස්කවුන්ට් කීකිය. ඉතින් මේ හීල් එක මම ගත්තේ නෑ. මම ඒක 70% ඩිස්කවුන්ට්. ඒක චුට්ටක් ඩැමේජ් වෙලා තිබ්බ නිසා මම ගත්තේ නෑ. ලස්සන හෑන්ඩ් බෑග්ස් තිබ්බා. අපි දැන් ගෙනියන ෆැෂනබල් හෑන්ඩ් බෑග්ස් තියෙන්නේ. චූටි හෑන්ඩ් බෑග්ස් ඒවා තිබ්බා. ඉතින් මේ බලන්නකො මගේ එකයි ඒකයි. ගන්නවඩල්ගේ මේ මස්කාර එක. ඊට පස්සේ අපි කූල් ප්ලැනට් එක ඇතුළටම ගිහිල්ලා මෙයාට හීල් එකක් බැලුවා හරියන එකක් තිබුණේ නැහැ. බලන්න අපි නම් කපුටෝ වගේ. අපි නේ මම. කොණ්ඩෙත් තෙල්, මූණෙත් තෙල්. මගේ ඇහි බම්බේ ඉර නිකන් මට සෙට් වෙන්නේ නැහැ. ඒක ඉඳන් කරන්න දෙයක් නැහැ. ෆැෂන් එකක් කියලා හිතාගෙන හිත හදා ගන්නවා. ඊට පස්සේ අපි ගියා මංජුරියකට එතන ඉස්සරහම තියෙන. ඒකේ ලස්සන මල් තිබ්බනේ. බලන්න කේවල ලස්සන. අක්කගේ ඔළුව කැපෙන හැම වෙලාවෙම. ඉතින් ඔන්න කොහොම හරි පීරලා හොයලා හීල් එකක් අරගත්ත මෙයාට. ඊට පස්සේ අපි ගත්ත ලිප්ස්ටික් එකක්. මම ඒක අරගත්තට ඒක මම වෙඩින් එකේ ගෑවට ඒක මට සෙට් වුණේ නැහැ කලර් එක. ඉතින් යනවා සාරි ජැකට් එක ගන්න ගියා. මේ තියෙන්නේ මට වෙච්ච කරදරය සහ වංචාවක් වගේ මට ඒක දැනුණා. මොකද මගේ ජැකට් එක 5500යි. ඊට පස්සේ මේගොල්ලෝ සාරියේ වටේම අහන්න කියලා තව 4500ක් වැඩිපුර අරන් තිබුණා. ඔක්කොම 10000 ගාණක් වුණා. ඉතින් ඒක හරිම අසාධාරණයි. මට එතන කතා කරන්නත් මට එතන කෑ ගහන්නත් බැරි නිසා මම පාඩුවේ සල්ලි දීලා අරගෙන ආවා. හොඳට ඒ අවස්ථාවේ මම ළඟ සල්ලි තිබ්බා. සල්ලි නැත්තම් මට ඉතින් අම්මගෙන් හොඳට අහගන්න වෙන එදාට. ඊට පස්සේ අපි බස් එකේ ඇවිල්ලා හැව්ලොක් සිටි එක ළඟින් බහැලා අප්පච්චිට එන්න කියලා එතනින් ගියා. මෝනින්. අන්න දැන් තමයි අපි වෙඩින් එකට යන්න ලෑස්ති වෙන්න නැගිට්ටේ. දැන් වෙලාව පාන්දර 5:10ට විතර ඇති. ඉතින් අපි බලමු අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මේ තියෙන්නේ ඒ ජැකට් එක. ඇත්තට හරිම නීටර් ජැකට් එක තිබ්බා. ඉතින් අර ගැටලුව තමයි මට තිබුණේ. මම මෙතන කොණ්ඩේ අයන් කරාට කිසි වැඩකට උන්නේ නැහැ එහෙම කරපු එක.
ඇත්තටම මම කලින් මෙහෙම කොණ්ඩේ අයන් කරලා තිබුණා නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි මම කොණ්ඩේ අයන් කරන්නේ. මේ ලිප්ස්ටික් එක මම ඊයේ මංජුරියකින් ගත්තට මම එක ගෑවෙන එක රෙඩ් වැඩි. ඒ ගාලා මම එක අපහු මේ රිමූව් කරලා මම ළඟ තිබ්බ කොෆි ලිප්ස්ටික් එකම තමයි මම ගෑවේ මේකට. කොණ්ඩේ අයින් කරපෙකින් වැඩකුත් ගන්න එපායිනේ. ඉතින් මම මේ චුට්ට නිකන් හැඩ වැඩ දාලා නිකන් දෙපැත්තට කරලා පොඩි එකක් දැම්මා ඉතින්. ලිප්ස්ටික් ගාලා ඔක්කොම කරලා උනාට පස්සේ තමයි අපේ අම්මා මට කන්න කිව්වේ. අපි කෑවේ පාන්. මම කට ලොකුවට ඇරියට ඒක ගණන් ගන්න බෑ. මොකද කට ලිප්ස්ටික් එකේ ගෑවෙන නිසා තමයි කට පොඩ හයියෙන් ඇරලා පාන් කෑවේ. පානේ පරිප්පුයි තිබ්බේ. ඊට පස්සේ මමයි අපේ තව අනිත් අංගල දෙන්නෙකුයි අපි හොටෙල් එකට ගියා මුලින්ම. අපි ආවා දැන් හොටෙල් එකට. මේ හොටෙල් එක ඔයාලා දන්නව ඇති. ඔපියුලන් රිවර් ෆේස් හොටෙල් එක කොස්වත්තේ තියෙන හොටෙල් එක. හරිම ලස්සනයි. නැචරල් විදිහට තමයි හොටෙල් එක තියෙන්නේ. මේ ටික අවිදන් යද්දි තව පොඩ්ඩකින් අපිව වැටෙන්න යනවා. මේ හොටෙල් එකේ ඇතුළ හරිම ලස්සනට තිබුණා ඩෙකරේෂන්ස්. පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට ඇවිදලා පොඩි වීඩියෝස් ටිකකුත් අරගත්තා. අපේ ආච්චි අපි මේ උදේ කෑම ගන්න තමයි මෙතනට ආවේ. ඔන්න ඉතින් අපේ මනමාල මහත්තයා සම්ප්‍රාප්ත වුණා. ඔය ඉන්නේ අපේ මාමා. බොහොම අමාරුවෙන් කට්ටියව වීඩියෝ එකකට අරගන්නේ. හැමෝටම කියන්න ඕනේ ෆෝන් එක දිහා බලන්න, කැමරාව දිහා බලන්න කියලා. ඔන්න ඉතින් අපේ නෑදෑයෝ සෙට් එක. අන්න මනමාලිත් සම්ප්‍රාප්ත වුණා. චාරිත්‍ර වාරිත්‍ර ටික ඉවර වෙනකන් ඉඳලා අපි ඊට පස්සේ පටන් ගත්තේ ටේබල් එකේ තියෙන පළතුරු ටික කාලා ඉවර කරන්න. මේ ඉන්නේ අපේ අම්මයි අප්පච්චි. මේ තමයි අපේ ෆැමිලි එක. පුංචි පවුලේ රත්තරන්.
උලගෙදරි දුම්බර කඳු මෙතියේ අතුලේ කැන්නක් එනවා දුම්බර මැණිකේ ඔයාලා බැලුවේ අපි කරපු සර්ප්‍රයිස් ඩාන්ස් එක චූටි කොටස් ටිකක්. ඊට පස්සේ අපි ආවා ඉතින් දැක්කම තේරුණා අපි මොකද ආවේ කියලා. චූටි ඩ්‍රින්ක් එකක් දාන්න ආවේ. පවුලේ කට්ටිය එකතු වෙන තැන ඉතින් මේ වගේ පොඩියට නැති වුණොත් පුදුමයිනේ. Cheers! ඔහොම ඉතින් කට්ටියගේ දුක සතුට ප්‍රකාශ වුණාට පස්සේ අපේ මනමාල ජෝඩුව අපේ කපල් එක හනිමූන් යන්න පිටත් වුණා. බයි. තවත් අලුත් එකකින් හම්බෙමු. බයි කියන්න. See you soon. වීඩියෝ එක ඉවර කරන්න. බයි. අර බ්ලොග් එකකින් හම්බෙමු. අය මගේ වැඩිමේදී හම්බෙමු. ඉතින් දැන් ඉතින් බිව්වා කියලා නම් මනම් කියන්න එපා. ගෑනු ළමයිනේ කියලා හැමදාම නෑ. කලාතුරකින් ඉතින් මෙහෙම සෙට් වෙන්නේ අපි. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. අපි තවත් vlog එකකින් හම්බෙමු. බයි. අපේ කොල්ලෝ ටික නම් බීලා වැඩි. අපි ඉතින් චුට්ටයි බිව්වේ නිකන් ආසාවට. දැන් ඉතින් කියවන්න එපා බීලා කියලා. හවස 4 මාට වගේ අපි ගෙදරට ආවා. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.